සාදරයෙන් පිළිගන්නවා අදත් ගැම අභිරහස් වලට. මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ බිහි වූ දැවැන්තම සහ සුන්දරම නැව අවදාවත් ගිලෙන්නේ නැහැ කියලා විශ්වාස කරපු යකඩ යෝධයා ටයිටැනික්. මුහුදේ පාවෙන විශාල මාලිගාවක් වගේ වුණ මේ නැවේ කතාව අහනකොට අපේ හිතට එන්නේ පුදුමයක්, දුකක් සහ නොවිසඳුණු අභිරහස් රාශියක්. 1912 අප්‍රේල් මාසයේදී එංගලන්තයේ සවුත්හැම්ප්ටන් වරායින් පළමු සහ අවසාන ගමන ආරම්භ වූ මේ යකඩ යෝධයාගේ කතාව ඇතුලේ අදටත් ගොඩක් අය දන්නේ නැති ඇඟ කිලිපොලා යන රහස් රාශියක් හැංගිලා තියෙනවා. අපි අහලා තියෙන්නේ එහෙම නැත්නම් ටයිටැනික් ෆිල්ම් එකෙන් දැකලා තියෙන්නේ එදා ඒ අමීරි රෑ ඇට්ලන්ටික් සාගරයේ අයිස් කන්දක වැදිලා මේ නැව ගිලිලා ගියා කියලා. ඒත් ඇත්තටම ඒක හුදු අනතුරක්මද? එහෙම නැත්නම් මේ විශාල ඛේදවාචකයේ පිටිපස්සේ කවුරු හරි හිටියද? නැත්නම් ඒක දැවැන්ත රක්ෂණ වංචාවක්ද? එහෙම නැත්නම් ලෝකයේ මූල්‍ය පද්ධතිය වෙනස් කරන්න කරපු සූක්ෂම ඝාතන සැලැස්මක්ද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඊට කලින් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්ම channel එකට join වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන්නේ TikTok හරි Facebook එකෙන් හරි නම් මාව follow කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මේ නැවට ඇත්තටම මොකද උනේ කියලා හොයලා බලන්න. ටයිටැනික් නැව කියන්නේ හුදෙක් නිකම්ම නිකන් නැවක් නෙවෙයි. ඒක එවකට තිබුණු තාක්ෂණයේ ධනෙහි සහ මනුෂ්‍ය අධිෂ්ඨානයේ සංකේතයක්. වයිට් ස්ටාර් ලයින් කියන සමාගම විසින් නිර්මාණය කරපු මේ දැවැන්තයා එයාලා හඳුන්වලා දුන්නේ කිසිදා ගිල්විය නොහැකි නැවක් විදිහට. ඒ වගේ විශ්වාසයක් ඔවුන් නැති කරේ නැව ඇතුලේ තිබ්බ වෝටර් ටයිට් කම්පාර්ට්මන්ට් හෙවත් කොටස් වලට වෙන් කරන්න පුළුවන් මෙදිරි පද්ධතිය නිසා. ඒක එවකට තිබ්බ නවීනතම ආරක්ෂක තාක්ෂණය වුණා. ඒත් ටයිටැනික් මුහුදු ගමන පටන් ගන්න ගොඩ කාලයකට කලින් මේ නෞකාව වට අඳුරු සෙවණෙල ඇඳෙන්න පටන් ගත්තා. 1898 දී මෝගට් රොබර්ට්සන් නම් ලේඛකයා ෆීටිලිටි හෙවත් නිරර්ථකභාවය නමින් නවකතාවක් ලිව්වා. ඒ නවකතාව ඇතුලේ තිබ්බේ ටයිටන් නම් අතිවිශාල කවදාවත් ගිලෙන්නේ නැහැ කියලා සලකපු නැවක් ඇට්ලන්ටික් සාගරයේ අයිස් කන්දක වැදිලා ගිලිලා යන විදිහ ගැන. ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදු 14කට කලින් ලියපු මේ කතාවේ නැවේ ප්‍රමාණය, ඒක ගිලුණු කාලය සහ හේතුව ටයිටැනික් නැවේ ඇත්ත සිදුවීමට පුදුම විදියට සමාන වුණා. මේක හුදු අහම්බයක්ද? එහෙම නැත්නම් මේ හැමදේම කලින්ම ලියවුණු ඉරණමක්ද? සමහරව විශ්වාස කරන්නේ මේක භයානක අනාවැකියක් කියලා. මේ හැමදේම ටයිටැනික් කතාව ආරම්භ වෙන්නත් කලින්ම අභිරහස් තිරයක් පිටිපස්සේ හැංගිලා තිබ්බ කියලා සමහරව විශ්වාස කරනවා. මේ හැම තියරිකක් අතරින්ම වඩාත් කම්පනීය සහ විස්තරාත්මක තියරික වෙන්නේ මුහුදේ ගිලලා ගිය ටයිටැනික් නැව නෙමෙයි. ඇත්තටම ඒකට කලින් හදපු වයිට් ස්ටාර් ලයින් සමාගමටම අයිති වුණ ඔලිම්පික් නැව කියන එක. ටයිටැනික් සහ ඔලිම්පික් නැව දෙකම හැදුවේ එකම විදියට. ඒව හරියට නිවුන් වගේ. ඔලිම්පික් යාත්‍රාව ඊට පෙර වාර කිහිපයකම අනතුරු වලට මුහුණ දීලා දැඩි ලෙස හානි වෙලා තිබ්බා. විශේෂයෙන්ම 1911 දී මේ නැව බ්‍රිතාන්‍ය යුද නැවක් වන HMS හෝක් සමග එකට ගැටිලා වුණ හානිය ගොඩක් විශාලයි. ඔලිම්පික් නැව අලුත් වැඩිය කරන්න දැවැන්ත මුදලක් වැය වුණා. ඒ වගේම රක්ෂණ සමාගම ඔලිම්පික් නැවට උන හානිය වෙනුවෙන් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරා. මේ අවස්ථාවේදී වයිට් ස්ටාර් ලයින් සමාගමේ අයිතිකරුවන් හිටියේ දැඩි මූල්‍ය අර්බුදයක. ඉතින් මේ තීරයකින් කියන්නේ ඔවුන් ඉතා සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක කරා කියලා. ඒ තමයි හානියටපත් වුණ ඔලිම්පික් යාත්‍රාව වෙනුවට ටයිටැනික් ලෙස අංක සහ නම වෙනස් කරලා ඒ මුහුදේදී හිතාමතාම ගිල්ලලා දැම්ම කියන එක. ඊට පස්සේ කිසිම හානියක් සිද්ධ නොවුණු ටයිටැනික් යාත්‍රාව ඔලිම්පික් විදියට නම වෙනස් කරලා ඔවුන්ට භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. මේ කරපු දෙයින් ඔවුන්ට ගිලුණු නැව සඳහා විශාල රක්ෂණ වන්දියක් ලබා ගන්න පුළුවන් වුණා. මේ තීරයකට අනුව ගිලුණු නැවේ තිබිලා හම්බුණ සමහර සුන්බුන් වල ඔලිම්පික් නැවේ තිබ්බ විදිය සලකුණු තිබ්බ කියලා නැවේ අභ්‍යන්තරයේ තිබ්බ ඇතම් කොටස් වල අංකවල ගැටලු සහගත බවක් තියෙනවා කියලා සමහරු පෙන්වලා දෙනවා. ඉතින් ඔලිම්පික් නැව ටයිටැනික් නැව වගේ වෙස්මාරු කරලා අයිස් කන්දක් මගින් විනාශ කරා නම් මේ සියල්ල හුදෙක් මහා රක්ෂණ වංචාවක් විතරද? එහෙම නැත්නම් කලින් කිව්වා වගේ බලවත් දේශපාලන හා මූල්‍යමය අරමුණක් මේකේ හැංගිලා තිබ්බද? අයිස් කන්දක වැදිලා නැව ගිලුණා කියන නිල් ප්‍රකාශය පිළිගැනීමට අමතරව තවත් බරපතල සැකයක් මතුණා. ඒක තමයි ඇත්තටම ටයිටැනික් නැව අයිස් කන්දක වැදිලා ගිලුණා නෙමෙයි යුද්ධමය ක්‍රියාවක් නිසා වුණාද කියන එක. මේ තියරි එකේ ඉස්මතු වෙන්නේ ටයිටැනික් ගිලීම සිදුවෙන කලින් සහ පසු කාලය ගැන සලකලා බලද්දී. ටයිටැනික් පළමු මුහුදු ගමන සිදු කරන්නේ පළමු ලෝක යුද්ධය ආරම්භ වෙන්න ටික කාලයක් තියෙද්දී. ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අතර තිබ්බ මතභේදාත්මක ගැටුම මේ වෙනකොටත් ඉහළ මට්ටමක තිබ්බා. ඉතින් මේකෙන් කියන්නේ U-boat කියන ජර්මන් සබ්මරීන් එක ටයිටැනික් නැවට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කරන්න ඇති කියලා. දිව් බේරාගත්ත සමහර අය කියලා තිබ්බේ ටයිටැනික් නැව ගිලෙන වෙලාවේ වෙනත් පිපිරීමක් හෝ වෙනත් යාත්‍රාවක ഘോഷාවක් ඇහුණා කියලා. ටයිටැනික් නැව බ්‍රිතාන්‍ය සතුව තිබ්බ තාක්ෂණික දියුණුව පෙන්නපු සංකේතයක්. ඒක විනාශ කිරීමෙන් ජර්මානුවන්ට බ්‍රිතාන්‍යයේ ආත්ම විශ්වාසයට පහර දෙන්න හොඳ අවස්ථාවක් විදියට දකින්න ඇති. ඒත් මේකේ තවත් අතුරු කතාවක් තියෙනවා.
ටයිටැනික් නැවේ කැප්ටන් වුණු එඩ්වර්ඩ් ස්මිත්ගේ අමුතු හැසිරීම ගැන කතා වෙනවා. සාමාන්‍යයෙන් පළපුරුදු කැප්ටන් කෙනෙක් වන ඔහු අයිස් තිබෙන බවට අනතුරු ඇඟවීම් කිහිපයක් ලැබුණත් නැවේ වේගය පොඩ්ඩක්වත් අඩු කරේ නැත්තේ ඇයි? සමහර විට ඔහු මේ අනතුරු ඇඟවීම් වලට අවධානය නොදුන්නේ ඔහුට මේ අනතුරු සිදු විය යුතුමයි කියලා ඉහළින්ම උපදෙස් ලැබිලා තිබුණ නිසා වෙන්න පුළුවන්. ඒ උපදෙස් ආවේ ජර්මන් සබ්මැරීනේ නවට පහර දීමට නියමිත බව දැනගෙන හිටපු නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක හුදෙක්ම කැප්ටන් අතින් වුණ මාරාන්තික වැරද්දක් විතරක් වෙන්න පුළුවන්. අපි කලින් කතා කරපු රක්ෂණ වංචාවට වඩා බොහෝ ගැඹුරු සහ අඳුරු අරමුණක් මේ අනතුර පිටිපස්සේ තිබ්බ කියලා තවත් තියරි එකක් තියෙනවා. ඒ තමයි ඇමරිකාවේ මූල්‍ය බලය වෙනස් කිරීමේ සැලැස්මක්. ටයිටැනික් නැවේ ගමන් කරපු මගින් අතර ලෝකේ බලවත්ම සහ ධනවත්ම පුද්ගලයන් 3 දෙනෙක් හිටියා. ඔවුන් තමයි එවකට ලෝකේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක් වුණ ජෝන් ජේකොබ් ඇස්ටර්, මේසිස් දෙපාර්තමේන්තු ගබඩා දාමේ සමහිමිකරු ඉසිඩෝ ස්ට්‍රෝස් සහ යුරෝපයේ ප්‍රසිද්ධ බැංකුකරුවෙක් වන බෙන්ජමින් ගුගන්හයිම්. මේ 3 දෙනාම එවකට ඇමරිකාවේ මුදල් පාලනය කරන පුද්ගලික බැංකු පද්ධතියක් වෙන ෆෙඩරල් රිසර්ව් පද්ධතිය නිර්මාණය කරන එකට දැඩි ලෙස විරුද්ධ වුණ අය. ඔවුන් විශ්වාස කරේ ඇමරිකානු රජයේ මුදල් සැපයුම් පාලනය කරන්න ඕනේ පුද්ගලික බැංකුකරුවන් නෙමේ රජය විසින්මයි කියලා. JP මෝගන්, ඩේවිඩ් රොක්ෆෙලර් වැනි බලවත් මූල්‍ය අධිපතීන් කණ්ඩායමක් ෆෙඩරල් රිසර්ව් පද්ධතිය පිහිටවන්න මූලිකම උත්සාහ කරා. ඔවුන් දැනගෙන හිටියා ඇස්ටර්, ස්ට්‍රෝස් සහ ගුගන්හයිම් වැනි බලවත් විරුද්ධවාදීන් සිටින තාක්කල් ඔවුන්ගේ සැලැස්ම කිසිසේත්ම සාර්ථක වෙන්නේ නැහැ කියන එක. එහෙමනම් ටයිටැනික් නැව ගිල්වලා දැම්මේ මේ බලවත් විරුද්ධවාදීන්ව ලෝකෙන්ම අයින් කරලා දාන්නද? JP මෝගන් අන්තිම මොහොතේදී යාගේ ගමන වෙනස් කරේ මේ සැලසුම ගැන දැනගත්ත නිසාද? මේ අනතුරෙන් මාස කිහිපයකට පස්සේ ඒ ප්‍රබල විරෝධය නැති වෙලා 1913 අවුරුද්දේ ෆෙඩරල් රිසර්ව් පනත සම්මත වුණා. මේක හුදෙක්ම අහමු සිදුවීමක් කියලා පිළිගන්න අමාරුයි. මේ සියල්ල ඉතා සූක්ෂම විදිහට සැලසුම් කරපු ඝාතන සැලැස්මක කොටසක් වගේම ටයිටැනික් ගිලී යාම ඇත්තටම ලෝකයේ මූල්‍ය බලය වෙනස් කරපු සිදුවීමක් වෙන්න පුළුවන්. ටයිටැනික් අනතුර සම්බන්ධ නිල කතාවේ සඳහන් නොවන තවත් භයානක කාරණාවක් තියෙනවා. ටයිටැනික් පිටත් වෙන්නත් කලින් ඉඳලම එහි ඇති විශාල ගල් අඟුරු ගබඩා මැදිරියක සති ගාණක් තිස්සේ ගින්නක් තිබ්බ කියලා යාත්‍රාවේ සේවකයන් කියලා තියෙනවා. ඒ කාලේ නැව්වල තිබ්බ ගල් අඟුරු බංකරවල ඇති වෙන සුළු දහනය වීම සාමාන්‍ය දෙයක්. හැබැයි ටයිටැනික් වල ඇති වුණ මේ ගින්න නිවන්න බැරි වුණු නිසා නැවේ කාර්ය මණ්ඩලය කරේ ගිනි ගන්න ගල් අඟුරු ටොන් ගණනෙන් දහනය කරලා ගින්න අවමු කරපු එක. මේකේ ප්‍රතිඵලය වුණේ නැව මුලින් අපේක්ෂා කරපු වේගයටත් වඩා වැඩි වේගයකින් ගමන් කරපු එක. සමහර විට කැප්ටන්ට ඕන වුණේ ඉක්මනින් නිව්යෝර්ක් වලට ගිහින් ගිනි ගන්න ගල් අඟුරු ටික අයින් කරන්න වෙන්නත් පුළුවන්. සමහර විශ්ලේෂකයන් කියන්නේ ටයිටැනික් ගිලෙන්න හේතුව අයිස්කන්ධම නෙමෙයි, අයිස්කන්ධ වැදුන තැනම එනම් නැවේ දකුණු පස පහළ කොටසේ ගින්න නිසා ලෝහය දුර්වල වෙලා තිබ්බ කියන එක. වේගයෙන් ගමන් කරපු නැව අයිස්කන්ධක වැදෙනවත් එක්කම ගින්නෙන් දුර්වල වෙලා තිබුණු කොටස පහසුවෙන් කැඩිලා ගියා. නමුත් මේ වඩාත්ම අභිරහස් කොටස වෙන්නේ නැවේ කැප්ටන් වුණු එඩ්වර්ඩ් ස්මිත්ගේ හැසිරීම. ඔහු සාමාන්‍යයෙන් ඉතා පළපුරුදු කපිතන්වරයෙක්. අයිස්කන්ධු තියෙනවා කියලා අවට නෞකාව වලින් ඔහුට අනුතුරු ඇඟවීම් 6ක් ලැබිලා තිබුණත් ඔහු කිසිසේත්ම වේගය අඩු කරේ නැහැ. සමහර විශ්වාස කරන්නේ කැප්ටන්ට මේ ගමන කෙටිම කාලයකින් අවසන් කරන්න ඉහළින් නියෝග ලැබිලා තිබුණා කියලා. ඒ නියෝගය ආවේ රක්ෂණ වංචාව වේගවත් කරන්න හරි බලවත් විරුද්ධවාදීන් ඉවත් කිරීමේ සැලසුම ඉක්මන් කරන්න හරි වෙන්න පුළුවන්. ඔහු දැනගෙන හිටියා මේ අවදානම ගැන. නමුත් ඔහුට එයට පිටින් යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ගින්න නිසා වේගය වැඩි කිරීමේ අවශ්‍යතාවය සහ අයිස් කඳු අනතුරු ඇඟවීම් නොසලකා හැරීම මේ සැලසුම නියමිත විදිහට කරන්නගත් පියවර වෙන්න පුළුවන්. මේකේ ඊදවාචකයේ තවත් පුළුල් පරාසයක විහිදෙන බවට සැක කරන තාක්ෂණික කන්ස්පීරි තියරි එකක් තියෙනවා. මේ කතාවට සම්බන්ධ වෙන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් වන නිකොලා ටෙස්ලා. ටයිටැනික් ගිලිලා යන්න කලින් ටෙස්ලා රහස්‍ය සංවේදන තාක්ෂණයක් සහ විදුලි රැහන් රහිත බලශක්ති පද්ධතියක් නිර්මාණය කරන්න කටයුතු කරමින් හිටියා. ඔහු උත්සාහ කරේ ලෝකයටම නොමිලේ විදුලිය ලබා දෙන්න සහ මුහුදේ යාත්‍රා කරන නෞකාවලට විදුලි රැහන් රහිතව බලශක්තිය සපයන්න. මේ තාක්ෂණය සාර්ථක වුණා නම් ඒ ෆෙඩරල් රිසර්ව් නිර්මාණය කරන්න උත්සාහ කරපු JP මෝගන් වැනි මූල්‍ය අධිපතීන්ගේ සම්පූර්ණ ව්‍යාපාර විනාශ වෙනවා. මොකද ටෙස්ලාගේ තාක්ෂණයෙන් ඔවුන්ගේ බලය සහ ඒකාධිකාරය අහිමි වෙන නිසා. ඉතින් ටයිටැනික් යාත්‍රාව ගිල්ලලා දාන්න හේතුව එහි ගමන් කරපු බලවත් ධනවතුන් ඉවත් කිරීමට අමතරව ටෙස්ලාගේ නව තාක්ෂණයට ආයෝජනය කරන්න කැමතිලා හිටපු සමහර මගින් ඉවත් කරන එක. ටයිටැනික් යාත්‍රාව ටෙස්ලාගේ තාක්ෂණය මුහුදේදී පරීක්ෂා කරන්න හෝ තව කට්ටියට මේ ගැන දැනුම් දෙන්න තිබ්බ තැනක් කියලා සමහරු සැක පහල කරනවා. ටෙස්ලාගේ අතිනවීන තාක්ෂණයට බය වුණ මූල්‍ය අධිපතීන් මේ බලවත් යාත්‍රාව විනාශ කිරීමෙන් නව යුගයක තාක්ෂණික දියුණුව වසර ගණනාවක් පස්සට දැම්මද? මේක හුදෙක් නැවක් ගිලී යාමක් විතරක් නෙමෙයි. ඒක ලෝකයේ තාක්ෂණික අනාගතයත් ගිලී යාමක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ටයිටැනික් ගිලෙමින් තියෙද්දී ළඟම තිබ්බා කියලා වාර්තා වෙන්නේ කාපතියා නැව. ටයිටැනික් විපතට පත් වුණා කියලා සංඥා ලැබුණු වහම කාපතියා නෞකාව ටයිටැනික් වෙත ගමන් කරා. හැබැයි ඔවුන් එතනට ළඟා වුණේ ටයිටැනික් සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලිලා ගියාට පස්සේ. කාපතියා යාත්‍රාවට ටයිටැනික් වෙත ළඟා වෙන්න පැය 3මාරකට ආසන්න කාලයක් ගත වුණා. මේ ප්‍රමාදය ගැනත් බොහෝ දෙනෙක් සැක පහල කරා. සමහරු කියන්නේ ඔවුන්ට වේලාසනින්ම සංඥා ලැබුණත් හිතාමතාම හිමින් ගමන් කරා කියලා. ටයිටැනික් යාත්‍රාව ඔවුන් ගිලිලා යනකම් බලන් හිටියද? මෙතනදී තවත් අමුතු කතාවක් මතුවෙනවා.
ටයිටැනික් අනතුර වෙන්න ටික වෙලාවකට කලින් ඒ ළඟම තවත් අද්භූත නෞකාවක් තිබුණා කියනවා. ඉතින් මේ නැව අනතුරටපත් වුණ අයට උදව් නොකරම හිතාමතාම ඒ ස්ථානෙන් ඉවත් වෙලා ගියා වෙන්න පුළුවන්. සමහරව විශ්වාස කරන්නේ ඒක ඔලිම්පික් කුමන්ත්‍රණයට සම්බන්ධ කැලිෆෝනියන් නෞකාව කියලා. කැලිෆෝනියන් නෞකාව ටයිටැනික් යාත්‍රාවට ඉතා අසන්නයේ තිබිලා ආලෝක සංඥාවක් දැක්කත් කිසිදු උදව්වක් නොකර හිටියා කියලා චෝදනා එල්ල වුණා. අවසානයේදී ටයිටැනික් යාත්‍රාවේ ඉරණමට ඇති මේ සියලු අභිරහස්තිර අයින් කරාගෙන පස්සේ අපිට පේන්නේ හුදෙක්ම අයිස් කන්දක් විතරක් නෙමෙයි. මුදල්, බලය, දේශපාලනය සහ දැවැන්ත වංචාවක් මුසුවන ඛේදවාචකයක් වෙන්නත් පුළුවන්. ඇත්තටම ගිලිලා ගිය ටයිටැනික් නෙවෙයි වෙනත් යාත්‍රාවක් වෙන්නත් පුළුවන්. මේ ප්‍රශ්න වලට උත්තර අදටත් නැහැ. ටයිටැනික් කියන්නේ හුදෙක් යාත්‍රාවක් විතරක් නෙමෙයි. ඒක මිනිසාගේ උඩුගුගමේ සහ ධනෙහි සංකේතයක්. අදටත් අත්ලාන්තික් සාගරයේ අඳුරු ගැඹුරේ ඒ සුන්බුන් අපිට කියාපාන්නේ අහඹු අනතුරකට වඩා බරපතල රහසක් මේ කතාවේ හැංගිලා තියෙනවා කියලා. මේ හැම කන්ස්පීරි තියරියකකින්ම අපිට පැහැදිලි වෙන්නේ ඉතිහාසයේ ලියවිලා තියෙන නිල කතාවට වඩා එහා ගිය අඳුරු සත්‍යයන් රාශියක් තියෙනවා කියලා. ඇත්තටම ටයිටැනික් යාත්‍රාව ගිලිලා ගියේ අයිස් කන්දක වැදිලාද? එහෙම නැත්නම් ලෝකයේ බලවත්ම මිනිසුන් කීප දෙනෙකුගේ රහස් සැලැස්මක් නිසාද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් අමුතු රහස්‍යමය කතා බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ අභිරහස් කතාවෙන් හමු වෙන තෙක් පරිස්සමින් ඉන්න.